තව දෙයක් කියන්නම් ලංකාවේ ගන්න තියෙන අපිට ගැලපෙන ලාපම් ෆෝන් එක මේක තමයි. ඉතින් අපි වීඩියෝ එක අන්තිම තත්පර වෙනකන් රැසිටි කරලා හැමෝගෙම ඉන්න ගමන් අපි යන් අපේ වීඩියෝ එකට. ආයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ. ඔයාලා හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තියෙන්නේ SL Tech Tips අපේ YouTube channel එක සමග. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ අලුත් මොබයිල් ෆෝන් එකක් අන්බොක්ස් කරන වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක අන්තිම තත්පර වෙනකන් රැසිටි කරලා හැමෝගෙම ඉන්න ගමන් ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත Nubia V70 Max ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ලංකාව ඇතුලේ ගන්න දෙන තමත් ආඩුම ජාතිය ෆෝන් එකක්. මේක උනේ මට රුපියල් 30000ක් වගේ. තමත් පොඩි මුදලක් පමණයි. ඉතින් මේක ROM එක 128GB ඒ වගේම තමයි RAM එක ඉතින් 4GB අපිට ඕන නම් ROM එකෙන් 4GB අරගෙන මේක 8GB වෙනකන් වැඩි කරගන්න පුළුවන්. අපේ Nubia V70 Max මේ වලට පේන ෆෝන් එකේ RAM එක ඉතින් අපිට ගත්තාම මේ ෆෝන් එක ඇත්තටම ලස්සන ලුක් එකක් තියෙනවා. මොකද මේ පාට තුනෙන්ම තියෙනවා මේ රෝස පාටේ වගේම තමයි මම ගත්තේ මේ ලේ ග්‍රීන් කියන එක. ඉතින් ඒ වගේම තමයි අපි මේ බොක්ස් එකේ තියෙන ෆෝන් එක අන්බොක්ස් කරමු. ඉතින් ඊට කලින් මේ ෆෝන් එකේ අපිට එළියේ අපිට දැනගන්න තියෙන විස්තර තමයි ප්‍රධාන වශයෙන්ම තම ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා 6.9 inches ස්ක්‍රීන් එකක්. ඒ වගේ තමයි මිලියන් පෙර් 6000ක බැටරියක්. ඉතින් හොඳ බැටරි කැපැසිටි එකක්. සාමාන්‍යයෙන් දවසකට වැඩි ප්‍රමාණයක් බැටරි කැපැසිටි එකක් තමයි මේකේ අල්ලලා තියාගන්න පුළුවන් දවසකට වැඩි ප්‍රමාණයක්. ඉතින් ඒ වගේම තමයි ෆාස්ට් charging feature එක තියෙනවා. ඉතින් ඒ වගේ තමයි Nubia AI කැමරා මේකේ 50 මෙගාපික්සල් AI කැමරා එකක් තියෙනවා. බැක් කැමරා එක ඒ වගේ තමයි ෆ්‍රන්ට් කැමරා එක 8 මෙගාපික්සල්. ඉතින් මෙගාපික්සල් 8ක ෆ්‍රන්ට් කැමරා එකක් තමයි තියෙන්නේ. ලංකාවේ ගන්න තියෙන බජට්ම ෆෝන් එකක් කිව්වොත් මම නිවැරදි. මොකද මේ ෆෝන් එක ඇත්තටම ගොඩක් වටිනා වගේම තමයි හුඟක් ලොකු ෆීචර්ස් ගොඩක් තියෙන මොබයිල් ෆෝන් එකක්. ඉතින් මේක 2025 පෙබරවාරි 14 වෙනිදා තමයි ලොන්ච් කරේ. ඉතින් මේ වෙද්දි මේකේ ගොඩක් වර්ණතුරකින් වගේම තමයි මේකේ කැපැසිටි එක වැඩි වෙද්දී මිල ගණන් වැඩි වෙන්න පුළුවන්. මොකද මේකේ RAM එක 12GB වෙනකන් වැඩි කරන්න පුළුවන්. තව Nubia V70 Max එකේම version එකක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ මිල ගණන් ඒ හා සමානව ඉහළ යන්න පුළුවන්. නමුත් මේක ඒ කියන්නේ RAM එක 8GB වෙනකන් වැඩි කරන්න පුළුවන් ෆෝන් එක 33000ක් වගේ ප්‍රමාණයක් තමයි අපිට මට වියදම් උනේ මේක ගන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම තවත් දෙයක් තමයි මේක TRCL එකේ ඔයාලට පේනවා ඇති TRCSL එකේ අප්රෝඩ් එක කියන්නේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අප්රෝඩ් එක හම්බෙලා තියෙනවා. මොකද ඔයාලා දන්නවා අපේ පරණ වීඩියෝ බලපු කට්ටිය ඉන්නවනම් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවසරය නැති ජංගම දුරකථන වලට සිග්නල් වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් මේකට එහෙම එකක් නැහැ. ඉතින් මේක ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ඇත්තටම ඒක අප්‍රූවල් එක අරන් තියෙන ෆෝන් එකක්. ඉතින් Nubia V70 Max. ඉතින් අපි බලමු මේ ෆෝන් එක අන්බොක්ස් කරලා. එහෙනම් ඉතින් අපි අලුත්ම වීඩියෝ එක අන්තිම තත්පර වෙනකම් බලපුවාට ගොඩක් ස්තුතිවන්ත වෙන ගමන් ඉතින් අනිවාර්යයෙන්ම අපේ අලුත්ම වීඩියෝ ළඟටම ගෙන්න ගන්න ඕන නම් අපිව subscribe කරලා පාලින් දෙන bell එකෙන් click කරලා අනිවාර්යයෙන්ම අපේ support එකක් දෙන්න. මොකද channel එක පටන් අරන් ටික කාලයක අපිට වීඩියෝ දාන්න බැරුව ගියා. ඉතින් දැන් වීඩියෝ දාමින් පවතිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට බලන්න අපේ වීඩියෝ එක share කරන්න. අනිවාර්යයෙන්ම like කරන්න. ඔයාගේ අදහස comment එකක් දාගෙන යන්න. ඉතින් අතර ගිහින් එන්න සුබ දවසක්.